සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට මම අසේල සම්පත් පාරිපරිවර්තන නායක අද ඉන්ධන මිල අඩුවීමේ වාසිය සම්බන්ධව හා මේ වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධව අදහස් දැක්වීම සඳහා තමයි මාධ්‍ය හමුව කැදෙව්වේ. මේ ආණ්ඩුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ හැමදාම මේ මාසයේ මිල සංශෝධනය කරනවා රුපියල් 2ක් 5ක් 10ක් අඩු කරනවා. ඒක හොඳයි. අපි අගය කරනවා. හැබැයි මේ අඩුවීමේ වාසිය සමස්ත පාරිභෝගිකයට එන්න දිගේ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි අද ඒකට සමස්ත පාරිභෝගිකයට යම් ආකාරයේ ඒ කියන්නේ අපේ විදේශ සංචිත වලට හරි ඉතිරිවක් වීම සඳහා තමයි අපි යෝජනාවක් මේ අවස්ථාවේ අද ගෞරවනීය මාධ්‍යයට ප්‍රථම වතාවට ඉදිරිපත් කිරීමක් කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් රුපියල් 2ක් අඩු කරා, ඩීසල් 2ක් අඩු කරා. ඒකේ වාසිය කොහොමද මේ රටේ පාරිභෝගිකයට සහ මගියට යන්නේ? යන්නේ නැත. හරි? ඒ නිසා අපි මේ වෙලාවේ යෝජනා කරනවා අර කාංචනට ගිය 100 ගානක මුදල තාමත් එයාට යනවද? එහෙම නැත්නම් ඒකෙන් ටික සතෙන් සතේ රුපියල් දෙකෙන් දෙක ගෙදර දරුවට ඉතිරි කිරීමේ ක්‍රමය හදනවද? ඉන්ධන භාවිතා කරන මේ තීරෝධ රථ ඇතුළු සියලු සමස්ත වාහනවල ඒ වාහන හිමිකරුවන්ගේ සහ ඒ හිමිකරුවන්ට මේක වාසියෙන්නේ. හිමිකරුවන්ට දරුවන්ට ඉතිරි කිරීමේ ක්‍රමයක්ද මේ හදන්නේ කියන එක තමයි අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ අඩු කරපු රුපියල් දෙක මෙන්න මේක අද මේකෙන් ටොපියක් ගන්නත් බෑ. ටොපියක්. හරිද? වැඩි ඕනේ දුගී මගී යාචකයොත් අද මේක ගන්නෑ. හරි? 5යි 10 හැන් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒ නිසා මේ රුපියල් දෙකේ මේ ලබා දීපු රජය මේ කාංචනට ගිය කොමිස් එකේ එදා වේදිකාවල බෙලිහන්දුනේ කාංචන ගත්ත ඒ රුපියල් 160 150 ඒ මුදලෙන් දැන් අපිට දෙක අඩු කරලා දෙනවා. ඒ නිසා අපි යන්නේ දෙක කියන මේ වාහන හිමිකරුවනේ ඔබට ලැබෙන මේ රුපියල් දෙකේ වාසිය ගෙදර දරුවට ඉතිරි කිරීම සඳහා මේවයි කැටයකුත් එක්ක දිනපතා ගහන ලීටර් 10ද ආවා 2.10ක් දැම්මා. ගහන ලීටර් 100ද දැම්මා 2.100ක්. කාටද ඉතිරි? පාරිභෝගිකයන්ට නෙමෙයි ඔබේ දරුවට. අන්නේ ඉතිරි කිරීම එකම තමයි ආණ්ඩුව හදන්නේ. හරි? ඒ නිසා අපි කියනවා මේ වගේ වෙන්නේ මේ රුපියල් දෙක මේවයි කැටයකට දාලා ගෙදර ඉන්ධන භාවිතා කරන මේ ඩීසල් සහ පෙට්‍රල් රුපියල් දෙකේ වාසිය ලැබුණු වාහන හිමිකරුවනි ඔබේ දරුවට අදම කැටයක් ගිහිල්ලා අද සිට ගහන ලීටරේ ගාන බලලා කැටේ පුරවල දෙන්න. ඒක දරුවට අනාගතේ වාසිය. ඒ ක්‍රමය තමයි හදලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඕක අඩු කරපු මහත්තරුන්ට ඔක තියලා වාඩි වෙල්ලයි කියලා. වෙන කියන්න දෙයක් නැහැ. ඈ මොනවද මේ කුණුහරුප කතා? මොනවද මේ කුණුහරුප සූත්‍ර? තව ගෑස් මිල අඩු කරලා මේ ආණ්ඩුව ඇවිල්ලා. හැබැයි ලාභකාරයට වැඩි කරන්න දීලා එයා අසීමිත ලාභ ගන්නවා. ඒ මුදල් යන්නේ කොහෙටද එතකොට? රීබිල්ඩ් ශ්‍රී ලංකාවද? කොහොමද එයාට වැඩි වෙන අවස්ථාව දුන්නේ? ඒ නිසා මේගොල්ලෝ ඇවිදින පුස්තකාල වල්පැල වලට ආපු මල්පැල කදිර ගාමරලා බුදුම්මේ උගත්තු අද මිල සූත්‍ර දානවා සමස්ත ඉන්ධන වල වාසිය රුපියල් 2යි. ඒකේ වාසිය පාරිභෝගික ක්‍රමය අපිට කියා දෙන්න. ඒ නිසා අපි යෝජනාවක් කරනවා ආණ්ඩුවට. මේ ඇවිදින පුස්තකාලනේ. මෙයාලා තමයි සියල්ල දත් මෙයාලගේ තමයි සැලසුම් තියෙන්නේ. ඒ සැලසුම් අනුව තමයි මේගොල්ලෝ ඇවිදින්නේ. හරි. අපි ඕක යෝජනා කරනවා. අද තාම තියෙන මේ රටේ මේ කලර් ලයිට් වල මේ වාහන හැසිරීම සඳහා භාවිතා කරන මේ ඒක දැන් අවුරුදු ගානක ක්‍රමයේ අවුරුදු ගාන අපිට මතක නැහැ. කියලා කලර් ලයිට්. මේ කලර් ලයිට් සිස්ටම් තාම තියෙන්නේ පැරණි ක්‍රමයට. මේ කලර් ලයිට් සිස්ටම් වර්තමානයේ මේ වාහන රථබදයේ නියමාකරණ හඳුනාගන්න මන්තිරුවට කඩිනම් කරලා ඒ ක්‍රමවේද හැදුවොත් සුවිශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. අන්න ඒක තුළින් විදේශ සංචිත ඉතුරු කරන්න පුළුවන්. උදාහරණයක් ගන්න රෑ 12ට පත් වෙන කලර් ලයිට් එක බොරැල්ලි. මහා සෝනෙක්වත් නැහැ පාරේ. හැබැයි මාර්ග නීති අනුගමනය කරන විනීත රියදුරෝ අර රතු පාට ලයිට් එක පත් වෙලා ඉවරගම් ඉන්නවා අර බොරැල්ල හන්දියේ. හරි? මම උදාහරණයක් කියන්නේ. එතකොට ඒ තුල මොනතරම් ඉන්ධන ප්‍රමාණයක් දහන වෙනවද? මේ ආපු පුස්තකාලක් මේ ආපු මල් පැල මේවට විකල්ප අද AI තාක්ෂණය ගැහුවෙන් පස්සේ අසීල සම්පත් කවුදල කිව්වෙන් පස්සේ පට ගාලෙනවා. හරිනේ? අද AI එකේ මොනතරම් අද ඡායාරූප හදලා මොනතරම් අසබි වීඩියෝ සුසියුද හදනවද? ඊම තාක්ෂණයක් තියෙන රටක ඇයි බැරි මේ මාර්ග තදබදේ මේ විශේෂයෙන්ම මේ කලර් ලයිට් නිසි කළමනාකරණයක් සහිතව ඇයි කරන්න බැරි? දැන් උදාහරණයක් ගන්න පොලිස් නිලධාරීන් ඉන්න තැන්වල රට වාහන අසුරනවා. වැරදිලා ඉස්සරහා ඉන්න වාහනේ කියලා හොන්නක් ගැහුවොත් විනාඩි දෙකක් විතර මේ පොලිස් නිලධාරියා ඒ පැත්ත පරක් කරනවා. ඒ පරක් කිරීම තුළ මොනතරම් වාහන ප්‍රමාණයක ඩීසල් සහ පෙට්‍රල් දාහනය වෙනවද?
ඒ තුළ රටට මොනතරම් ඩොලර් ප්‍රමාණයක් අයිමි වෙනවද? මොනතරම් රටේ ඩොලර් ප්‍රමාණයක් ඉන්ධන වලට වැය වෙනවද? මෙන්න මේවා තමයි හිතන්න ඕන. මෙන්න මේවා අපිට ගහනවා කැන්ටිමාපක දෙනින් දහන්නු. මේ අපේ සංකල්ප. කවුද මේ රටේ උගත්තු වියත්තු මේ ආණ්ඩුවේ මල් පැල කදරගාමරලා මේ සංකල්ප අපි දැක්කේ නැහැ. මේ ඉන්ධන මිලත් එක්ක වැඩි වෙනකොට සූත්‍රات එක්ක වෙනකොට අපි ඒවා ඉන්ධන දහනය අඩු කිරීම සඳහා කළමනාකරණ කරන සඳහා ජාතික සලස්මල් ලෝකවලගේ මුවෙන් එනවා. මේක ප්‍රායෝගික නැද්ද? සමහර කරලයිට් තියෙනවා. මේ උදාහරණයක් ගත්තම මහරගම හරියම ඉස්කෝලේ පාරමාරුන් කලයිට්ටේ තියෙන්නේ. එතකොට මේ වාහන තදබදිය වෙලාවේ මේ උදේවල් මේ ඉස්කෝල ළමයි වුණා හතෙන් පස්සේ ඉස්කෝල අමාරු වෙන්නේ නැහැ නේද? ඒතකොට මොනතරම් ප්‍රමාණයක් ඒ වාහන තදබදිය. ඒතකොට මෙන්න මේවා නියමාකාරද නවීන සිස්ටම් භාවිතා කරන්න ඕන. මේ පැත්තේ වාහන තදබදිය නම් මේ පැත්තේ වාහන අඩු නම් ඒක තියාගත්ත මේ පැත්ත ඉක්මනට ඇරියා. පොලිස් නිලධාරි මහත්තයාට වැරදිලා ඉස්සරහා එක හොන්න ගැහුවා නම් ඌ ස්විච් එක දාන එක පොඩ්ඩක් පරක් කරනවා. අත දාන එක තව දෙයක් පොඩ්ඩක් තද කරනවා. මේ පැත්තේ හොන්න ගැහුවෝ. ඒතකොට ඒකේ වාහන 100ක් විතර තියෙනවා. ඒ 100 මොනතරම් ඉන්ධන දහන වෙනවද? මෙන්න මේව අඩු කර ගැනීම ක්‍රමවේද හදන නවීන තාක්ෂණේ. රථවාහන සැලැස්ම ඒක මේ රටට පළදායි ලෙස ඒ රථවාහන හසුරීම ක්‍රමවේද හදන්න. පාන කරලයි සිස්ටම් අලුත් කරන්න. එහෙම කරොත් අන්න අර ඉන්ධන දහනය වෙන එක අඩු කර ගන්න පුළුවන්. ඉන්ධන වලට යන විදේශ විනිමය අපිට ඉතිරි කරන්න පුළුවන්. මේක තමයි අපේ යෝජනා. අනිත් පැත්තේ